ආයුබෝවන් අදත් මාත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම. ඉතින් අද ඉඳන් මම අලුත් වීඩියෝ සීරීස් එකක් පටන් ගන්නවා මේ මන්ත්‍රම් ලෝකේ YouTube channel එක හරහා. ඉතින් ඒක තමයි ස්ක්‍රැච් වීඩියෝ සීරීස් එක. ඉතින් දන්න නැති ඔයාලා ස්ක්‍රැච් කියන ඇප් එක ගැන. ඉතින් ඒක ප්‍රෝග්‍රෑමින් ඇප් එකක්. ඉතින් මේකෙන් අපිට පුළුවන් එක එක දේවල් හදන්න. ගොඩක් දේවල් හදන්න පුළුවන්. ගේම්ස් ඒ වගේම ස්ටෝරීස් ගොඩක් දේවල් හදන්න පුළුවන්. ඉතින් ඒවා හදන විදිය මම කියලා දෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ සීරීස් එක හරහා ඉතින් අද මම ගෙනහලා තියන්නේ ඒකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ස්ක්‍රැච් ඇප් එක ඔයාලගේ PC එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න කියලා. හරි අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඔයාලා මුලින්ම ඔයාලා කැමති මේ වගේ ඕනම වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන මේක සර්ච් කරන්න ස්ක්‍රැච් ඩවුන්ලෝඩ් කියලා. හරි ඉතින් ඒ වගේ සර්ච් කරලා එන රිසල්ට් එකේ පළවෙනි ලින්ක් එකට මේ වගේ යන්න ස්ක්‍රැච් ඔෆ්ලයින් එඩිටර් කියන එකට. හරි ඉතින් මේ තියෙන්නේ ඒ ස්ක්‍රැච් වල ඔෆිෂියල් වෙබ්සයිට් එක. හරි ඉතින් අපිට මේකෙන් තමයි අපේ ස්ක්‍රැච් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. හරි ඉතින් මේක තියෙනවා Windows, Mac, Chrome OS, Android ඕනම එකකට තියෙනවා. ඉතින් මම දැන් මගේ OS එක දාගෙන තියෙන්නේ Windows කියලා. ඉතින් මේ ස්ක්‍රැච් අලුත්ම version එක තමයි ඔයාලා download කරගන්න යන්නේ. ඉතින් ඔයාලට මේ ස්ක්‍රැච් අලුත්ම version එක download කරගන්න නම් ඕන වෙන requirements ටිකක් තියෙනවා. ඒ තමයි ඔයාලා Windows වල මේක download කරනවා නම් මේකේ Windows 10 Plus තියෙන්න ඕන. ඒ කියන්නේ Windows 10 එකට වඩා තියෙන්න ඕන. Windows 10 එක ඇතුළුව 10 එකට වඩා OS එකක් තියෙන්න ඕන. Windows 10 එකට වඩා අඩුවෙන් තියෙන Windows version වලට මේ Scratch app එක download කරගන්න බෑ අලුත්ම version එක. ඉතින් ඔයාලට ඕනේ නම් පුළුවන්. ඉතින් ඔයාලට තියෙන්නේ මේ Windows 10 version එකට වඩා අඩු version එකක් ගන්න Windows. ඔයාලට පුළුවන් මේ older versions වලට ගිහිල්ලා මේ අලුත් version එකට වඩා පරණ version එක ඔයාලට download කරලා install කරගන්න. ඉතින් ඔයාලා තියෙන Scratch 2.0 ඒ වගේම Scratch 1.4 තියෙනවා. ඉතින් ඒ ඔයාලට download කරගන්න පුළුවන්. හරි ඉතින් අද download කරන්න යන්නේ Scratch වල latest version එක. හරි ඉතින් ඔයාලා කරන්න ඕන මුලින්ම ඔයාලයි Windows ද Mac OS ද ඕන එකක් තෝරලා ඒ ගිහිල්ලා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා තෝරපු එකට අදාළව ඇති. ඉතින් මෙන්න මෙතන direct download කියන එක click කරන්න. හරි ඒක click කරපු ගමන් අපිට මෙන්න මෙතනින් ඒක download වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක කලින් download කරලා install කරලා තිබ්බ නිසා මම මේක දැන් මේ අවස්ථාවේ cancel කරගන්නවා. ඉතින් ඒක මට දැන් වැඩක් නැති නිසා. ඉතින් ඔයාලට පුළුවන් මේක සාමාන්‍ය app එක download කරලා install කරනවා වගේම ඔයාලයි PC එකට install කරගන්න. හරි ඉතින් ගිහින් එන්නම් සුබ දවසක්. ඉතින් මේ වීඩියෝ එක දාලා සතියකින් මේ Scratch series එකේ ඊළඟ වීඩියෝ එක release වෙනවා. අනිවාර්යෙන් ඒකත් බලන්න. හරි සුබ දවසක් ගිහින් එන්නම්.